2017 තමයි මම ජැවලින් එක අතර ගත්තේ. සෙකන්ඩ් chance travels වල හම්බෙද්දි මගේ throw එක average තිබුණ නැහැ. පළවෙනි ශ්‍රී ලංකා රෙකෝඩ් එක තිබ්බ 2024. මගේ event එකෙන් මීටරයක් හරි වැඩි වෙච්ච එක තමයි උනේ. තුබින් දයියා මට කතා කරලා මගේ agreement එකටත් කලින්ම ජැවලින් 4ක් ගෙනල්ලා දීලා මං ගාවේ තිබ්බ ජැවලින් 1යි. ඉතින් ඒ ජැවලින් 4 ගෙනල්ලා දුන්නාට පස්සේ මම මුලින්ම කරේ 2025 මගේ රෙකෝඩ් එක අලුත් කරපු එක. වීඩියෝ එක රිලීස් කරන්නත් කලින්ම ඔන්න තවත් අලුත් රෙකෝඩ් එකක් තියන්න රුමේෂ් සමත් වෙලා තියෙනවා. ඉතින් ආයතනයක් විදිහට අපේ සහ මුළු රටේම බලාපොරොත්තු යථාර්ථයක් බවට පත්වීම ගැන ඇත්තෙන්ම අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඉතින් ඔන්න අපිත් එක්ක අද එකතු වෙන රුමේෂ් පතිරගේ ලංකාවේ නම්බර් 1 හෙල්ලේ විසිකිරීමේ ශූරයා. හරිනේ රුමේෂ්? එහෙම නේද? ලංකාව විතර නෙමෙයි ලෝකෙම නම්බර් 1 දැන්. අනිවාර්යයෙන්ම. ඉතින් රුමේෂ් අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම මොන්න අපේ සෙකන්ඩ් chance travels ආයතනයේ හිමිකරු දුමින්දලෝ අපි ඉතින් කියන්නේ දුමින්ද අයියා කියලා. මේ වෙනකොට රුමේෂ්ව මුළු ලෝකයක් රුමේෂ් ගැන කතා කරනවා. ලංකාවේ හැමෝම වගේ රුමේෂ් ගැන කතා කරනවා. හැබැයි අපි රුමේෂ්ව අඳුරගන්නේ මීට අවුරුදු 2මාරකට දෙකකට වැඩි කාලයක. ඇත්තටම කිව්ව දුමින්ද අයියා තමයි. ඔබ තමයි රුමේෂ් හොයාගන්නේ. ඒ ගැන අපි කතා කරමු. කොහොමද මේ රුමේෂ් කියන තරුව ඔබට හමු වෙන්නේ? අවිෂ්ක ඇත්තටම ක්‍රීඩාවට මං පොඩි කාලේ ඉඳලා ලැබියාවක් තියෙන කෙනෙක්. ඉතින් විශේෂයෙන්ම මේ ජැවලින් එක මේ හෙල්ලේ විසිකිරීමේ ඉසව්ව මම පොඩි කාලේ ඉඳලම ෆලෝ කරපු කෙනෙක්. මම දැක්කා රුමේෂ්ගේ දක්ෂතාවන් යම් අවස්ථාවලදී ඒ වෙනකොටත් ලෝකයේ ක්‍රීඩකයන් පළවෙනි 10 දෙනා වගේ සීමාවේ රුමේෂ් හිටියා. රුමේෂ්ගේ තාත්තා මට කතා කරේ 2023 දවසක. ඉතින් ඒ රුමේෂ්ගේ ඒ වෙනකොට තිබුණු දක්ෂතාවන් මට පෙන්නුවාම මම බොහොම පැහැදිලිවම දැක්කා ලංකාව වෙනුවෙන් ඊළඟ ඔලිම්පික් රන් පදක්කමකට හෝ යම් කිසි පදක්කමකට ළඟම ක්‍රීඩකයා රුමේෂ් තමයි කියලා මම අඳුනගත්තා ඒ වෙලාවේ. ආයතනයක් විතර සෙකන්ඩ් chance travels අපි තමයි රුමේෂ් මුලින්ම අඳුරගන්නේ. දැන් ඔබට පේන රුමේෂ්ගේ දක්ෂතා ඒ ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ? ඒක මම හිතුවටත් වඩා ගොඩක් ඉම්ප්‍රෙසිව්. හැම අවුරුද්දකම එයාගේ වාර්තාව එයාම අලුත් කරලා තියෙනවා. අපි ඒක රුමේෂ්ගෙන් තමයි හරියටම අහන්න ඕන විස්තරේ. රුමේෂ් කොච්චර ආඩම්බරෙන් ඒ ගැන කතා කරයිද කියන එක අහලා බලමු. රුමේෂ් කියන්නකෝ ආ දක්වපු දක්ෂතා ඔයාගෙන්ම අපි දැනගන්න ඕන නම් කැමති. පළවෙනි ශ්‍රී ලංකා රෙකෝඩ් එක තිබ්බ 2024 මොක්පෝල 85:45. ඉතින් ඒකම අලුත් කරා මම 2025 ඉන්දියාවල භුවනේශ්වරන් වර්ල්ඩ් කොන්ටිනෙන්ටල් ටුවර් එකේ 86:50. ඊට පස්සේ මේ අවුරුද්දේ කෙන්යාවේදී නැවතත් ඒක ආය අලුත් කරනවා 89:37ක දක්ෂතාවයක් එක්ක. ඉතින් අද වෙනතුරු 2017 තමයි මම ජැවලින් එක අතර ගත්තේ. 2026 වෙනකම්ම හැම අවුරුද්දෙම මගේ ඉවෙන්ට් එකෙන් මීටරයක් හරි වැඩි වෙච්ච එක තමයි උනේ. සුබින්ද අයියා මට කතා කරලා රුමේෂ් මෙහෙමයි මේ ඔයාට ඉස්සරහා අනිවාර්යෙන් මෙඩල් එකක් ගේන්න පුළුවන්, ලංකාවේ ඔයාට මෙඩල් එකක් ගේන්න පුළුවන් කියලා මාව ට්‍රස්ට් කරලා අපි ඔයාට ඕන කරන හැම දෙයක්ම දෙන්නම් කියලා මගේ ඇග්‍රීමන්ට් එකටත් කලින්ම ජැවලින් 4ක් ගෙනල්ලා දීලා ලංකාවට. ඉතින් මං ගාවේ තිබ්බ ජැවලින් 1යි. ඒ ජැවලින් එකත් පොඩ්ඩක් පරණ වෙලා වේට් එක එහෙම ගොඩක් අඩු වෙලා තිබ්බේ. ඉතින් ඒ ජැවලින් 4 ගෙනල්ලා දුන්නාට පස්සේ මට මගේ ට්‍රේනින් වැඩ කටයුතු වලට සහ ඉදිරි හැම දෙයකටම ගොඩක් ලේසි වුණා. මොකද ජැවලින් 4ක් තියෙනවා කියන්නේ මට ජැවලින් 2ක් ට්‍රේනින් කරලා ඊටු ජැවලින් 2 කම්පිටිෂන් වලට තියාගන්න පුළුවන්. ඉතින් ඒ ජැවලින් 4 ගෙනල්ලා දුන්නාට පස්සේ මම මුලින්ම කරේ 2025 මගේ රෙකෝඩ් එක අලුත් කරපු එක ඉන්දියාවේ. ඉතින් ඒ ජැවලින් ටිකෙන් මම දක්වන ඩිස්ටන්ස් එක මට ඇවරේජ් කරන්න පුළුවන්කම ලැබුණා. සෙකන්ඩ් chance travels වල හම්බෙද්දි මගේ throw එක ඇවරේජ් තිබුණ නැහැ. මීටර 78 79 80 ඒ අතරතුර එක throw එකක් ගිහිල්ලා තිබ්බ 85:45. ඉතින් තව සෑහෙන්න දේවල් කරලා තියෙනවා. මෙයාගේ ඇග්‍රීමන්ට් එකෙන් පිට දේවල් ගොඩක්. ඒ දේවල් එක්ක තමයි අද මම මෙතන ඉන්නේ. ඉතින් රුමේෂ් ඒ වගේම කියන්න කැමති මෑතකදී ඔයා දිනාගත්තේ ජයග්‍රහණය ගැන කතා කරමු. ඇත්තටම අපි හෙඩ්ලයින් එකක් දැක්කා රුමේෂ් ඔලිම්පික් ශූරයන්ව පරාජය කරයි. මොකක්ද ඒ හෙඩ්ලයින් එකේ කතාව? ඒ මීට් එක කම්පීට් කරා දැනට ලෝකේ ගත්තොත් හොඳම ත්‍රෝස්ල 3න් එක්කෙනෙක්. ඒ කියන්නේ තුන්වෙනි ත්‍රෝ 93ක් ගහපු එක්කෙනෙක්. සහ එයා ඇවිල්ලා 2016 ඔලිම්පික් ගෝල්ඩ් මෙඩලිස්ට් කෙනෙක්. කොමන්වෙල්ත් රෙකෝඩ් හෝල්ඩර් ඉන්නවා කෙන්යාවේ ජුලියස් ඒගෝ. එයා ඇවිල්ලා 91ක ත්‍රෝ එකක් දක්වපු එක්කෙනෙක් වර්ල්ඩ් චැම්පියන්ෂිප් රෙකෝඩ් හෝල්ඩර්. තව ඔලිම්පික් සිල්වර් මෙඩලිස්ට්ලා බ්‍රෝන්ස් මෙඩලිස්ට්ලා දෙන්නෙක් හිටියා. ඒක ඇවිල්ලා වර්ල්ඩ් කොන්ටිනෙන්ටල් ගෝල්ඩ් ටුවර් එකක්. දැනට ලංකාවට ඒකේ ඒ වගේ මීට් එකක ලොකු මීට් එකක මෙඩලයක් නැහැ.
ඉතින් පළවෙනි මීට් එකේම දෙවෙනි ත්‍රෝ එකෙන් ඒ මීට් එකේ නිව් මීට් රෙකෝඩ්ඩයක් එක්ක ගෝල්ඩ් මෙඩල් එක දිනාගන්න පුළුවන් වුණා. ඒ වගේම දුමින්දයි කතා කරමු ආයතනයක් විදිහට අපි රුමේෂ්ට අත්වැල් ලබා දුන්නට රුමේෂ් ජාත්‍යන්තරයට යන ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? දැනට මේ ඉසව්වේ ඉන්න ලෝක සූරයා මේ අවස්ථාව වෙනකොට මේ අවුරුද්දේ රුමේෂ් තමයි. ඉතින් අපි දැක්කා අහම්බෙන් ගිය ත්‍රෝ එකක් නෙමේ මීටර 89.37ක් කෙන්යාවලදී තව දෙවෙනි වතාවටත් ඊට බොහොම ආසන්න ත්‍රෝ එකක් කරා. ඉතින් අහම්බයක් නෙමේ මේක ලෝක වාර්තාවලටත් බොහොම ළඟක තමයි රුමේෂ් ඉන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා 2028 අනිවාර්යෙන් ඔලිම්පික් පදක්කමක් රුමේෂ් අපිට ලංකාවෙන් ගෙඩේ කියලා. ඒක මට පෞද්ගලිකව ක්‍රීඩාවට ආසාවක් තියෙන ක්‍රීඩාවට ලැබි පුද්ගලයෙක් හැටියට ඉතාමත් ආඩම්බරයක් සහ ගෞරවයක් මේ වගේ ලෝක ශූරයෙක් එක්ක මේ වගේ ලංකාව ලෝකෙට ගෙනියන්න ඉන්න පුද්ගලයෙක් එක්ක එකතු වෙලා ඒකට සහයෝගයක් දක්වන්න ලැබිච්ච එක ගැන. ඊළඟට ඔලිම්පික් තියෙන ලොස් ඇන්ජලිස් වල ඇමරිකාවේ ඒක බලන්න අනිවාර්යෙන් එනවාමයි කියලා ඔබ අවුරුදු මෙතන දෙකකට වැඩි රුමේෂ් හම්බෙදීම තමයි කිව්ව මමත් සාක්ෂි දරනවා ඒකට. ඉතින් ඇත්තටම රුමේෂ් අපිට කියන වචන වලින් කියන්න බැරි සතුටක් තියෙන නිහතමානී සතුටක්. ඒ කියන්නේ අපිට ඔබව කලින්ම හම්බුන එක අපි ඒක මාර්ම සතුටක් නේද අයියේ? ඇත්තටම තවත් ලංකාවේ ක්‍රීඩකයෝ විනාශ වෙන හැටි දැකලා තියෙනවනේ සහයෝගයක් නැතුව. ඉතින් ඒක සමහර දේවල් අදාළ ආයතන වලින් කරන්න ඕන සහයෝගය නොලැබීම නිසා ක්‍රීඩාව කරගන්න බැරුව පල්ලෙහාට යන ක්‍රීඩකයෝ අපි දැකලා තියෙනවා. හැබැයි රුමේෂ්ට එහෙම වෙන්න නොදී අපිට යම් කිසි ප්‍රමාණයක සහයෝගයක් දීලා රුමේෂ් මෙතනට ගේන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඉතින් රුමේෂ් කතා කරමු දැන් ඔලිම්පික් යන ගමනේදී සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල්ස් ආයතනයෙන් ඉදිරි වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔබට ලැබෙන සහයෝගය ගැන කතා කරලා තියෙනවද කොහොමද? සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල්ස් මට කිව්වේ කියන්නේ දුමින්දයි මට කිව්වේ 2028 වෙනකන් අනිවාර්යෙන් මගේ තියෙන හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඉතින් මම ඒක බලාපොරොත්තු වෙනවා ලොකුවටම. එහෙනම් රුමේෂ් ඔබගේ ඉදිරි වැඩ කටයුතු වන ඔලිම්පික් ගමනට අපි මේ විදිහට ආයතනයක් විදිහට ඔබට සුබ පතනවා. දුමින්දයි ඔබට මොන හරි කියන්න තියෙනවද? අපි අනිවාර්යෙන්ම 2028 ඔලිම්පික් පදක්කමක් රට වෙනුවෙන් අපේ ආයතනය වෙනුවෙන් එයා වෙනුවෙන් ගෙනයි කියන එක අපි විශ්වාස කරනවා. එහෙනම් රුමේෂ් ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you. බොහොම ස්තුතියි රුමේෂ්. Thank you.